මෙන්න මේ දේවල් ඔයාට දැනෙනවද බලන්න. ගෙදර ඉද්දී 아무තු බයක් හිතට දැනෙනවා. යම් කෙනෙක් ළඟ ඉන්නා වගේ දැනෙනවා. එකපාරට ඔයාගේ නම කියලා කතා කළා වගේ ඇහෙනවා. වෙලාවකට ගෙදර දොර ඉබේ ඇරෙනවා වැහෙනවා. ආන්දර වෙලාවන් වල ගෙදර අඩි ශබ්ද ඇහෙනවා. නිදාගත්තම කෙනෙක් ළඟ හිටගෙන ඉන්නා වගේ දැනෙනවා. මේ වගේ දේවල් ඔයාත් අත්දකින්නවා නම් නැත්නම් අත්දකලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ඉල්ලනවා. සවුත් කැරෝලිනා විශ්වවිද්‍යාලයේ බැරි මාර්කෝස්කි කියන මහාචාර්යවරයා 2021 දී ඇමරිකාවේ සර්වේ එකක් කරනවා. මිනිසුන් 1000ක් යොදාගෙන කරපු මේ සර්වේ එකේ 41%ක් හොල්මන් අවතාර සිටින බව විශ්වාස කරනවා. මේ 141කින් 120ක් පෞද්ගලිකව මේ පැරනෝමල් සිදුවීම් අත්දකලා තියෙන බවට පවසනවා. මේ හැම දෙයක්ම පටන් ගන්නේ බැරිගේ ගෙදරට පුද්ගලයෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි බැරිගේ ගෙදර ළඟ සිල්ලර කඩයක් කරන මිනිස්සෙක්. මේ මිනිස්සයා විශ්වාස කරනවා මෙයාගේ කඩේ හොල්මන් ඉන්නවා කියලා. CCTV එකේ රෙකෝඩ් වුණ වීඩියෝ සාක්ෂි බැරිට මේ පුද්ගලයා පෙන්වනවා. මේ වීඩියෝ වල අපැහැදිලි යම් වස්තුවක් එහෙ මේ ගමන් කරනවා හොඳටම පේනවා. මලානික මූසල කටහඬක් කැඩි කැඩි ඇහෙනවා. පොත් රාක්කේ තියෙන පොත් ඉබේ ඉසික් වෙනවා. මේ වගේ දේවල් ඒ වීඩියෝ වල විටින් විට රෙකෝඩ් වෙලා තියෙනවා. මේ කතාව මතක තියාගන්න. අපි දැන් ආපහු කලින් කිව්ව සර්වේ එකට යමු. සර්වේ එකේදී 121ක්ම හොල්මන් අවතාර සිටින බවට පිළිගන්න හේතු වෙලා තිබ්බේ පොත්පත් මගින් සෝෂල් මීඩියා එකෙන් මිනිසුන්ගෙන් දැනගන්න ලැබුණු කතා නිසා. හොල්මන් අවතාර ගැන කතා කරද්දී හෝ ඒ සම්බන්ධ දේවල් අපි නරඹද්දී අපි තුල බය මිශ්‍ර ඉන්ට්‍රස්ට් එකක් හැදෙනවා. බැටියෙන්ම මේ හොල්මන් අවතාර වලට බය මිනිස්සයා තමයි ඒ කතා අහන්නත් කැමති. ඒ විතරක් නෙවෙයි එයාලා ඒක විශ්වාසත් කරනවා. ඊටු 120 ලබා දුන්න ස්ටේට්මන්ට් ගත්තම ඇත්තටම හොල්මන් අවතාර අත්දැක්ක වෙන්න පුළුවන්. හැබැයි විද්‍යාත්මකව මේ හැම දෙයකටම අපිට අර්ථකථනයක් දෙන්න පුළුවන්. පැරනෝමල් එක්ස්පීරියන්ස් එකේදී අපිට අහන්න ලැබෙන ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ විෂුවල් එන්කවුන්ටර්ස්. ඒ කියන්නේ ඇස් දෙකෙන් දකින අවස්ථා. සම්පූර්ණ මිනිස්සෙකුට සමාන හැඩරුවක් දකින්න පුළුවන්. සෙවනැලි වගේ අපැහැදිලි රූප දකින්න පුළුවන්. මීදුමක් වගේ පාවෙන යම් දෙයක් දකින්න පුළුවන්. කුඩා ආලෝක වස්තුන් එහෙම පාවෙනවා දකින්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔඩිටරි එන්කවුන්ටර්ස්. ඒ කියන්නේ ශබ්ද මගින් අත්දකින අවස්ථාවන්. අඩි ශබ්ද, දොරට තට්ටු කරන ශබ්ද, දොර එකපාරට ඇරෙනවා වැහෙනවා වගේ අපිට ඇහෙන ශබ්ද, ඊට පස්සේ අපැහැදිලි කටහඬවල්, මැරුණ අය අපේ නම කියලා කතා කරනවා වගේ ඇහෙන ශබ්ද, අඬනවා වගේ ශබ්ද මේවා. තුන්වෙනි කාණ්ඩය තමයි sensory and physical encounters. ඒ කියන්නේ හැඟීමක් හෝ දැනීමක් ලෙස අත්දකින අවස්ථාවන්. එකපාරට අපි ඉන්න තැන සීතල වෙනවා. පුද්ගලයෙක් අපි දිහා බලන් ඉන්නා හෝ ස්පර්ශ කලාසේ දැනෙනවා. පිච්ච මල් සුවඳ, මිනි මත තියෙන දුර්ගන්ධය වගේ එක එක විදිහේ සුවඳවල් එකපාර අපිට දැනෙන්න පටන් ගන්නවා. සමහර වස්තුන් අපි කොච්චර අයින් කරත් ආය ආය අපිව දකිනවා. එකපාරට අපිව කවුරු හරි තල්ලු කළා වගේ දැනෙනවා. මේ වගේ දේවල්. හතරවෙනි කාණ්ඩය තමයි sleep related encounters. ඒ කියන්නේ නිින්දේදී ලබන අත්දැකීම්. නිදාගෙන ඉද්දී පුද්ගලෙක් එකපාරට ඇවිත් අපේ පපුව උඩ ඉඳ ගන්නවා වගේ අපිට දැනෙනවා. විකෘති මිනිස්සෙක් අපේ රූම් එකේ දොර අරගෙන ඇවිත් අපි දිහා බලන් ඉන්නවා වගේ දැනෙනවා. මැරුණ අය අපි නිදාගෙන ඉද්දී ළඟට ඇවිත් කතා කරනවා වගේ දකිනවා. මේ වගේ දේවල් අපි අත්දකිනකොට අපිට කතා කරගන්න බෑ. අපේ අත්පා හිරි වැටිලා මේ වගේ අත්දැකීම්. මම මේ කිව්ව කාණ්ඩ හතරෙන් මොකක් හරි එක කාණ්ඩයක හරි දෙයක් ඔයාලා අත්දකලා තියෙනවා නම් ඔයාටත් පැරනෝමල් අත්දැකීමක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මාචාර්ය බැරි මෙන්න මෙහෙම කතාවක් කියනවා. අපි දකින හොල්මන් වලට රූපයක් තියෙනවා නම් ඒක දිලිසෙනවා නම් මේකට ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් නම් ඒකට භෞතික ශරීරයක් අනිවාර්යයෙන්ම තියෙන්න අවශ්‍යයි කියලා. හරියටම කිව්වොත් ගස් කොළන් මිනිස්සු වගේ. එතකොට එහෙම භෞතික ශරීරයක් තියෙනවා නම් මේක වෙනස් වෙන්නත් බැහැනේ. එතකොට ඒවට බිත්ති හරහා ගමන් කරන්න එකපාරට අතුරුදහන් වෙන්න වගේ දේවල් කරන්නත් බැහැ කියලා එයා තරේම විශ්වාස කරනවා. මේ භෞතික විද්‍යාවට අනුව මේ වගේ හැසිරෙන්න පුළුවන් දෙයක් තියෙනවද නැද්ද කියලා තාම හොයාගෙන නැහැ. ඒ නිසා විද්‍යාවට අනුව 100% කියන්න බෑ හොල්මනක් නැහැ කියලා. හැබැයි අවුරුදු ගානක පරීක්ෂණات සමග අපිට පුළුවන් අපි මේ දකින අපිට ඇහෙන සමහරක් දේවල් විද්‍යාව තුළින් අර්ථකථනය කරන්න. ඔයා හොල්මන් අවතාර ඉන්නවා කියලා තරයේ විශ්වාස කරන කෙනෙක් නම් සමහර විට මේ වීඩියෝ එක ඔයාට බොරුවක් වගේ හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිස්සුවක් වගේ හිතෙන්න පුළුවන්. visual encounters දැකීමෙන් ලබන අත්දැකීම්. මිත්‍රවරුනි හොල්මන් අවතාර දැකීම කියන එක පැරනෝමල් අත්දැකීම් වල සුවිශේෂීම සංසිද්ධියක් කියන්න පුළුවන්. හැබැයි මේ දෙයට හේතුව වෙන මිනිස් මොළය කැමරාවක් නොව ප්‍රෙඩික්ෂන් මැෂින් එකක් කිව්වොත් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න.
අපි දෙයක් බලද්දී එහෙම නැත්නම් දකිද්දී අපි දකින දෙයින් 10% වගේ සුළු ප්‍රමාණයක් විතරයි මොළය ලබා ගන්නෙ. ඊටු 90%ම පෙර අත්දැකීම්, මතකයන්, ශබ්ද මේ වගේ දේවල් නැවත ආවර්ජනය කරලා මොළය අනුමාන කරලා මේක මේ දේ වෙන්නේ නැති කියලා හඳුනා ගැනීමක් සිද්ධ කරනවා. ඒ වගේම මොළය අපි දකින හැම දෙයකම පැටර්න් එකක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. අපි දකින හැම දෙයකම මිනිස් ස්වරූපයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් වැඩියෙන්ම දකින්නේ මිනිසුන්ව. ඉතින් මේ නිසා අපේ මොළෙත් ඒකට හුරු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි අහස දිහා බලන විට අපිට පේන වලාකුළු වල එක එක රූප අපිට පේනවා. හැබැයි ඇත්තටම එහෙම රූපයක් නැහැ කියලා අපි දන්නවා. ඒ වුණාට ඒ වෙලාවට අපේ මොළය අපිට ඒ වගේ රූපයක් මවලා පෙන්නනවා. මේ විදිහට අපේ ඇස් අරහා මොළයට සංඥාවක් ලෙස යන රූපය අපැහැදිලි වෙන අවස්ථාවන් වල මොළය එයාට හිතන දේවල් ජෙනරේට් කරන්න පටන් ගන්නවා. මේ අපි මිනිස් මොළය අපි දකින හැම දෙයක්ම හඳුනා ගන්න උත්සාහ කරනවා. එයා කැමති නෑ දන්නේ නැහැ කියන්න. ඒ නිසා අපි දකින හැම දෙයක්ම අහසේ වලාකුළු වල වුණා වගේ ෆිල් කරලා රූපයක් දෙන්න උත්සාහ කරනවා. මේ පින්තූරේ බලන්න. ඇත්තටම මිනිස් අතක් විතරයි මෙතන තියෙන්නේ. අනිත් හැම දෙයක්ම ඔයාගේ මොළය ඔයාව රවට්ටන්න නිර්මාණය කරපු දෙයක්. මේ පින්තූරේ අත වගේ පේන කොටස වහලා ඉතුරු ටික බලන්න. ඔයාට කිසිම පැහැදිලි රූපයක් පේන්නේ නැහැ. මේ වගේ අඩු ආලෝකයක් තිබෙන වෙලාවට අපේ ඇසේ තියෙන යෂ්ටි ශෛල මගින් වර්ණවත් නොවන අපැහැදිලි රූප සංඥා මොළයට යවනවා. ඉතින් මොළයට මේක හරියට හඳුනා ගන්න බැරි වෙනකොට එයා කරන්නේ මොළේ ස්ටෝර් වෙලා තියෙන දේවල් වලින් අපැහැදිලි ලෙස පේන දෙයට සමාන මොළේ ස්ටෝර් වෙලා තියෙන දේවල් අපිට පෙන්වන එක. මිත්‍රවරුනි මේ වගේ වෙලාවට තමා අපේ හෙවණැල්ල බලලත් අපි බය වෙන්නේ. කණ්ණාඩියෙන් අපේම ප්‍රතිබිම්බය දැකලා බය වෙන්නේ. මේ වගේ අවස්ථාවක පාරේ යනකොට ගහක් දැකලා ඒ මිනිස්සෙක් කියලා හිතලා බය වෙන එක සාමාන්‍ය දෙයක්. මැරිච්ච අයව දකින්න එක ගත්තම හොල්මන් කතාවල වැඩියෙන්ම කතා වෙන හැබැයි සීමිත පිරිසක් අත්දකපු අත්දැකීමක් කියන්න පුළුවන්. ගමක මැරිච්ච මිනිස්සෙක් හොල්මන් කරනවා කිව්වම ඇත්තටම දැකලා තියෙන්නේ එක්කෙනයි. හැබැයි ගමම දැක්කා වගේ කතා ගොඩ නගෙනවා. කටින් කටට යද්දී අලුතින් දේවල් එකතු වෙලා වෙනස් මානයකට ඒ කතාව මිනිස්සු අරගෙන යනවා. හැබැයි මිත්‍රවරුනි විද්‍යාව කියනවා අර පළවෙනියට දැක්ක මිනිස්සයා ඇත්තටම ඒ මැරිච්ච කෙනාව දැක්කා කියලා. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයාගේ ඇස් දෙක වහගෙන ඔයා කැමතිම කෙනාව මතක් කරන්න. එයාගේ රූපය, හිනාව, කටහඬ, එයා ඇවිදින විදිය. හරි, දැන් ඇස් අරින්න. මං හිතනවා කිසි වෙනසක් නැතුව ඒ කෙනාව ඔයාට 100% දකින්න පුළුවන් වුණා කියලා. හැබැයි ඇත්තටම ඒ අදාළ පුද්ගලයා ඔයාගේ ළඟ හිටියේ නැහැ. හැබැයි මොළය ඒ කෙනා ගැන 100%ක් තොරතුරු ස්ටෝර් කරගෙන ඉන්නවා. ඔයාට අවශ්‍ය වෙලාවට හෝ නොවන වෙලාවට ඒ මතකයන් අවදි කරවලා මේ දැන් කළා වගේ මොළයට ඒ කෙනාව ඔයා ඉස්සරහම අවලා පෙන්වන්න පුළුවන්. අපි කෙනෙක්ව ගොඩක් මිස් කරද්දි හෝ අපි මානසිකව ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉද්දි නැත්නම් අපි බාගෙට නිින්ද ගිහින් ඉද්දි මොළය ඇත්තටම ඒ කෙනාව අපේ ඇස් ඉස්සරහ ප්‍රොජෙක්ට් කරලා පෙන්නනවා. ඒ නිසා තමයි පාන්දර වෙලාවන් වලදී මිනිස්සු හොල්මන් දකින්නේ. අපි නිින්දත් නොනිින්දත් අතර ඉන්න මොහොතේ අපේ මොළය අපේ යටිසිතේ තියෙන සමහර සිතුවිලි අපිට ප්‍රොජෙක්ට් කරලා පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි මිනිස්සු හොල්මන් දකින්නේ. විද්‍යාවට අනුව ඇත්තටම ඔයා ඒ අදාළ පුද්ගලයාගේ රූපය දකිනවා. ඒක ඉමේජිනේෂන් එකක් නම් නෙවෙයි. කවුරු හරි කියනවා නම් මම මේ මැරිච්ච කෙනාව දැක්කා, මගේ කාමරේ හිටගෙන හිටියා, මම පාරේදී දැක්කා කියලා. ඇත්තටම එයාගේ මොළය විසින් එයාට ඒක ප්‍රතිනිර්මාණය කරලා පෙන්නලා තියෙනවා. දෙවෙනි එක තමයි ඔඩිටරි එන්කවුන්ටර්ස්. ඒ කියන්නේ ශබ්දය හා සම්බන්ධ අත්දැකීම්. මේ ශබ්දය හා සම්බන්ධ අත්දැකීම් බහුල වශයෙන් දකින්න පුළුවන්. අපි ඇස් දෙකෙන් යමක් දකිනවා නම් අපි ඒ අදාළ තැන ඉන්න එක අවශ්‍යයි. හැබැයි ශබ්ද එහෙම නෙවෙයි. අපි නිදාගෙන හිටියත් අපිට ශබ්ද ඇහෙනවා. ඒ නිසා තමයි කවුරු හරි කතා කරපුවාම එහෙම නැත්නම් මොකක් හරි පොඩි ශබ්දයක් ඇසුණත් අපි එකපාරට ගැස්සිලා ඇහැරෙන්නේ. අනිත් හැම සංවේදනයකටම වඩා ශබ්දවලට පුළුවන් ක්ෂණික බයක් අපි තුල ඇති කරන්න. ශබ්දයක් හඳුනා ගන්න බැරි වෙනකොට අපේ මතකයන් වල ඇති හා ඒ හා සමාන වචන කටහඬවල් යොදාගෙන අපිට ඇහෙන්නේ ඒ දේ බව හඟවනවා. සමහර වෙලාවට ඔයාගේ නම ඔයාට ඇහුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජීවතුන් අතර හෝ මැරුණ කෙනෙක්ගේ කටහඬක් ඇහුණා වෙන්න පුළුවන්. මං කලින් කිව්වා වගේ මිනිසුන්ගේ රූපය, කටහඬ වගේ දේවල් අපේ මොලේ ගබඩා වෙලා තියෙනවා. ඒවා මතකයෙන් ඉවත් වෙන්න ගොඩක් කල් යනවා. ඔයා කැමති ඕනෑම කෙනෙක්ගේ කටහඬක් ඔයාට ඕනම වෙලාවක මතක් කරලා බලන්න පුළුවන්. කවුරු හරි ඔයාට මැසේජ් එකක් දාලා තියනවා නම් ඔයාට පුළුවන් ඒක කියවනකොට ඒ කෙනාගේ කටහඬින්ම ඇහෙනා වගේ කියවන්න. ඉතින් මේ වගේ බොහෝම දේවල් අපි අත්දකලා ඇති. ඉතින් අපිට එක එක විදිහේ කටහඬවල් ශබ්ද ඇහෙන්න හේතුව තමයි අපේ මොළයට ඒක ඒ ශබ්දය හඳුනා ගන්න බැරි වෙනකොට අපේ මතකයේ තියෙන ශබ්ද කටහඬවල් පාවිච්චි කරලා අපිට ඇහුනේ ඒ දේ බව
හඟවන එක. මේ වීඩියෝ එක බලන්න. මේකට කියන්නේ ඩෙත් විසිල් එක කියලා. මේකේ හඬ මිනිස්සෙක් යටිගිරියෙන් කෑ ගන්නවා වගේම ඇහෙනවා. හැබැයි ඇත්තටම අපේ මොලේ අපිව රවට්ටනවා. එතකොට අපිට ඇහෙන අඩි ශබ්ද, දොර ඇරෙන වැහෙන ශබ්ද, දොරට තට්ටු කරන ශබ්ද මොනවද කියලා බලමු. අපි හැමෝම දන්නවා අපේ වටපිටාවේ තියෙන සමහරක් දේවල් රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා කියලත්, ඒවා නැවත කාමර උෂ්ණත්වයටපත් වෙද්දී සංකෝචනය වෙන බවත්. මෙතන වෙන්නේත් ඒ සිද්ධියම තමයි. දහවල් කාලයේදී රත් වීම නිසා ප්‍රසාරණය වෙන ලී භාණ්ඩ, පොළව, බිත්ති රාත්‍රී කාලයේදී අධික සීතල නිසා සංකෝචනය වෙනවා. මේ නිසා මේවා අතර හිඩසක් ඇති වෙලා ඒවා ක්‍රමානුකූලව ස්ථානගත වෙන එකෙන් ඇතිවෙන ශබ්දය තමයි අඩි ශබ්ද, දොරට තට්ටු කරන ශබ්ද වගේ අපිට ඇහෙන්නේ. අපි හිතන්නේ දොරට තට්ටු කරන ශබ්දයක් ආවොත් ඒක කරන්නේ මිනිස්සෙක් කියලා. පොළවෙන් ශබ්දයක් මතුවුනොත් හිතන්නේ මිනිස්සෙක් ඇවිදන් යනවා කියලා. නමුත් ඇත්තටම එහෙම නැහැ. මේ හැමදේම මොළයේ විසින් අපිව රැවටීමකට ලක් කරනවා. තුන්වෙනි එක තමයි sensory and physical encounters. ඒ කියන්නේ දැනීම් සහ හැඟීම්. paranormal science වල විශිෂ්ට සොයා ගැනීමක් තියෙනවා. ඒ තමයි infrasound waves. එහෙමත් නැත්නම් අවධ්වනි තරංග. හර්ට්ස් 18ට වඩා අඩු තරංග අවධ්වනි තරංග ලෙස හඳුන්වනවා. මේ තරංග වලට පුළුවන් අපිට කිසිම දෙයක් ඇසෙන්නේ නැති වුණත් අපේ ඇස කම්පනයකට ලක් කරන්න. අපේ ශරීරයේ තියෙන සමහර දේවල් අපිට ভাইබ්‍රේට් කරවන්න පුළුවන්. ඉතින් මේ නිසා අපහැදිලි රූප පේන්න ගන්නවා. කියන්න තේරෙන්නේ නැති බයක් හිතට දැනෙන්න පටන් ගන්නවා. යම් දෙයක් අපේ අවට තියනා වගේම හැඟීමක් අපි තුල ඇති වෙන්න පටන් ගන්නවා. අපේ ශරීරය යම් කිසි කෙනෙක් ස්පර්ශ කළා වගේ දැනෙනවා. ඉතින් මේ වගේ හැඟීම් අවධ්වනි තරංග මගින් අප තුල ඇති කරනවා. සමහර භාණ්ඩ හරහා සුළඟ හමන විට මේ ඉන්ෆ්‍රාසවුන්ඩ් ඇති වෙනවා. සමහර කැඩිච්ච ෆෑන් මගින්, සමහර පරණ වෙච්ච ෆෑන් මගිනුත් මේ ඉන්ෆ්‍රාසවුන්ඩ් ඇති කරනවා. මේ නිසා තමයි සමහර තැන්වලට ගියපුවාම කිසිම හේතුවක් නැතුව අපි තුල බයක් දැනෙන්නේ. සමහර හොල්මන් ඉන්නවා කියන ගෙවල් අස්සට ගියපුවාම මේ සංසිද්ධිය අපිට අත්දකින්න පුළුවන්. ඒකට හේතුව ඉන්ෆ්‍රාසවුන්ඩ් වේව්ස්. ඔයා හිතන්නේ ඔයා ගන්න කැමති කාර් එකක්, බයික් එකක්, එහෙම නැත්නම් ඔයා ගන්න හිතන් ඉන්න දෙයක් කියලා. ඒ ගැන හිතන්න පටන් ගත්ත දවසේ ඉඳන් පාරේ ගියත්, කඩේකට ගියත් ඔයා නැවත ඒ දේ දකින්න පටන් ගන්නවා. ඒකට හේතුව අදාළ දේ මත ඔයාගේ අවධානය යොමු වෙලා තියෙන නිසා. මේ දේම තමයි හොල්මන් අවතාර ආශ්‍රිත භාණ්ඩ සම්බන්ධවත් වෙන්නේ. අපේ සම්පූර්ණ අවධානය අපිට නොදැනීම ඒකට දෙන්න අපි පුරුදු වෙලා. හතරවෙනි එක තමයි sleep related encounters. ඇයි මිනිස්සු එයාගේ කාමරේ හොල්මන් අවතාර ඉන්නවා වගේ දකින්නේ? බොහොමයක් අය පැරනෝමල් අත්දැකීම් ලැබපු තැනක් හැටියට එයාලගේ නිදන කාමරය සඳහන් කරලා තියෙනවා. ඒකට හේතුව හරිම සිම්පල්. ඔයාගේ මොළය නිින්දත් නොනිින්දත් අතර තියෙන නිසා. අපි අවදි වෙලා ඉද්දී අපේ මොළය අපි දකින කරන හැම දෙයක්ම ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඒත් නිදන් ඉඳලා එකපාර නැගිට්ටම මොළය නිින්දත් නොනිින්දත් අතර තත්වයකටපත් වෙනවා. මේ නිසා අපි දකින දේ නිශ්චිතව අපිට අඳුනා ගන්නට බැරි වෙනවා. මේ නිසා තමයි අපිට අමුතු දේවල් අපේ ඇස් ඇරන් තියෙද්දි ඇත්තටම අපිට හීන පේන්න ගන්නවා. ඔයා එකපාර නැගිටලා බලද්දි විකෘති හැඩරුවක් තියෙන යම් දෙයක් ඔයාගේ ඇඟ උඩ ඉන්න ඔයා දකිනවා. අපි නිදාගත්තම අපේ මොළේ ඉස්සෙල්ලාම කරන්නේ අපේ ඇඟ අඩපණ කරන එක. ඒකට හේතුව තමයි අපි නිින්දෙන් එක එක දේවල් කරනවා. එක එක හීන දකිනවා. ඉතින් ඒ දකින දේවල් සැබෑ ලෝකයේදී සිදු නොවෙන්නට තමයි මේ විදිහට අපේ ශරීරය මොළේ විසින් අඩපණ කරන්නේ. සමහර වෙලාවන් වලට අපේ ඇඟ අඩපණ වෙලා තියෙන වෙලාවටම අපිට ඇහැරෙනවා. එතකොට ඔයාට ඔයාගේ ඇත්ත රූම් එක පේනවා. ඒත් ඔයාට ඔයාගේ ශරීරය චලනය කරන්න බෑ. එතකොට ඔයාගේ මොළය බාගෙට හීන දැක තමයි තියෙන්නේ. මේ අවස්ථාවේදී ඔයා දකින හීනය ඔයාගේ ඇස් ඉස්සරහා පේන්න ගන්නවා. මේ හීනේ විශේෂත්වය තමයි ලෝකේ මේ ස්ලීප් පැරලයිසිස් තත්වයට ආව හැමෝම දකින්නේ එකම හීනය. මේකට හේතුව ක්ෂණික බයක් අපි තුළ ඇති කරවලා අපේ ඇස් වහන්න සලස්සන එක. මීට අමතරව අපි දකින ගොඩක් දේවල් මොළය නිින්දත් නොනිින්දත් අතර නිසා සිද්ධ වෙන එක්තරා විදියක රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් තමයි. මේකදී ගොඩක්ම ලස්සන දෙයක් මොළයේ විසින් අපිට කරනවා. අපි නිදාගත්තම එයා අපේ මෙමරිස් තුලට ගිහිල්ලා ඕගනයිස් කරන්න පටන් ගන්නවා. අපේ ලස්සන මතකයන් අපි ගොඩක් ආදරය කරන අයව, එයාලගේ හැඩරුව, එයාලා සම්බන්ධ දේවල්
ඒ වගේම ලස්සන මතකයන් ස්ථීර මතකයක් හැටියට හදනවා. ඒ වෙලාවකට ඒ අය අපිට නැති වුණා කියලා හිතන්නකෝ. මොලේ විසින් මේ මතකයන් නැවත ප්ලේ කරන්න පටන් ගන්නවා. එතකොට අපිට මැරුණ කෙනා ඇත්තටම අපිව බලන් ඉන්නවා වගේ දැනෙනවා. සෝ ඕවරෝල් බලද්දී මොලේ සහ මේ ශරීරය කියන එක නින්ද හා නොනින්ද අතර කාලයේදී අපිට පේන දේවල් තමයි මේ හොල්මන් අවතාර කියලා අපිට දකින්න පුළුවන් වෙන්නේ. ලෝකයේ සිදුවෙන බොහොමයක් පැරනෝමල් සිදුවි මම කිව්ව මේ කරුණු කාරණා අතරට තමයි අයත් වෙන්නේ. මොලේ තුල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා නිසා ඇතිවෙන දෙයක් හැටියට හොල්මන් අවතාරවලට විද්‍යාත්මකව පර්යේක්ෂකයින් අර්ථකථනයක් දෙනවා. මම මුලින්ම කිව්ව කතාව ඔයාලට මතක ඇති. බැරි ආචාර්යවරයා අදාළ සිල්ලර බඩු කඩේට ගියාම එයා දකිනවා දූවිලි කැමරාවේ ඇති ඉන්ෆ්‍රාරෙඩ් ලයිට්ස් වලට වැදිලා දිලිසෙනවා. ඒවා හරියට අවතාර වගේ එහෙ මේ යනවා. කැඩි කැඩි ඇසුන මූසල හඬ යාබද පාරේ යන මිනිසුන්ගේ කටහඬවල්. පොත් විසික් වෙන්න හේතුව තමයි කොකුවල තිබ්බ ස්ට්‍රින්ග්ස් හරියට වැටිලා තිබ්බේ නැති එක. මේ වගේ සිල්ලර බඩු කඩේ මිනිස්සයාට ප්‍රැක්ටිකලි බැරි පෙන්නනවා මේ දේවල් ඇත්තටම හොල්මන් අවතාර නෙමෙයි කියලා. 100% හොල්මන් අවතාර නෑ කියලා කවදාවත් විද්‍යාව කියන්නේ නෑ. හැබැයි අපි වටේ සිද්ධ වෙන සමහරක් දේවල් වලට විද්‍යාත්මකව සාධාරණ විග්‍රහයක් දෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලටත් මේ වගේ පැරනෝමල් අත්දැකීම් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම අපිටත් දැනගන්න කියන්න. මේ වගේ වීඩියෝ එකක් එක්ක හමු වෙනතුරු අදට සමුගන්නවා මම රොෂාන්.